සුදරතර යාළුවනේ කොහොමද? කාලයකට පස්සේ මත් නෙමෙයි නේද? කාලයකට පස්සෙත් ඇයි කාලයකට පස්සේ යන්නේ? නෑ කාලයකට පස්සේ නෙමෙයි. කලින් වීඩියෝ එක ගෙනාවා දැන් මම ඊට පස්සේ මේ වීඩියෝ එක ගෙනාවා. ඊට පස්සේ දිගටම ගියා. වීඩියෝ ගේන්න නැතුවත් හිටියනේ. එහෙම හිටියා. ආයෙ වීඩියෝ ගේනවා. ඔයාලට පුළුවන් වීඩියෝ බලන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. සොලියුෂන් ගෲප් එකේ 46100ක් මෙම්බර්ස්ලා ඉන්නවා. 46100 කියන්නේ ලොක් ගානක්. ඒ වහිනවද මම උඹලට? වහින්නත්. වහිනවනම් වහිනවා කියනවා නැත්තම් නෑ කියලා ඩික් කමෙන්ට් එකක් දාන්න ඕන. අනිවාර්යෙන් මොකද ඒක බලලා තමයි ඊළඟට අපි තීරණය කරන්නේ. අපි වීඩියෝ දානවද නැද්ද කියලා. හරිද? අබ්බලු මොනවද වෙලා තියෙන්නේ? අඩෝ ඒක මරුවා. කවුරු හරි බයික් එකක් ගන්න ෆොටෝ ටිකක් යන්න හරිද? මූණේ ෆොටෝ ගන්න. මේ දවස්වල මොකද දෙන්නේ මම? වැඩ තේරුම් ගනින් වැඩ හැමදාම වැඩ උදේට වැඩ රැට වැඩ දවල්ට වැඩ දැන් පාන්දර 5:11 පාන්දර 5:11 වැඩ උඹලා වෙනුවෙන් නෙමෙයි හැමදේම ඒ බොයි පාන්දර පාඩිතර අම්මා අනේ හොඳ පුතා අද නම් උදේම නැගිටලා ගිහම තාම නින්ද නැති රේ සඳ කැම්පස් එක ඇතුලේ සීනි අයියා කැම්පස් එකෙන් එළියට ආවට පස්සේ සීනි අයියා කවුරුත් නෑ විරල නිවස ඇතුලේදී නම් අම්මෝ ගම් 7කට ගහන කතා එළියට බැස්සන් පස්සේ මට නම් ගොඩක් ඔය කැම්පස් උන් දිරවන්න හැබැයි මගේ යාළුවෝ ඔක්කොම ගවර්න්මන්ට් කැම්පස් ඒ වගේ සීන් කැම්පස් එකට ගිහලා කැම්පස් එකේ වැඩේ කරගෙන ආවා මිසක් නේද නැටුවේ නෑ මම කැම්පස් ගියා මගේ ප්‍රයිවට් කැම්පස් එකට ඒකේ ප්‍රශ්න කොහොමද තිබ්බේ නෑ මචං මස් කෑල්ලක් නේද උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ ආපෝ ඒ කියන්නේ මොකಾದ මේ අලිය කිඹුල්ලෝ ඒ තරම් මෝඩයිද බං ඒකෝද කිඹුලා පැසර විපාදේ අද්භූත සිදුවීම් වලට මුහුණ දුන්නා ඉන්නවා දෙල්චා මොනවද මම මේ කියන්නේ මාර පොරවල් තමයි ඉන්නේ ඇවිදින වීඩියෝ කඳු යාය පීරමින් මදහස පාසලින් අලි අර හරක් තව කවුද ඇවිදින්නේ බල්ලෝ සෙට් එක ඒකට සෙට් කරලා අනික බල්ලෝ පොඩ්ඩක් රිද්ම් එකකට යනවනේ කවුද මේ හදන්නේ ඔයාලා ක්‍රියේටිව් අයිඩියාස් කියන්නේ මේ ඕකේ අන්දයාට කිරිකැවීම ඉවර වෙලා තරහ ගිය එයාට බත් කැවීම කරනවා. ධෝනි මේක කාපන්කෝ. හරි ඉතින් මට ඒ වෙලාව හම්බුණ කෙල්ලත් එක්ක මං කිරි කවා ගත්ත තමයි. දින්න නම් ස්තිරික්කයක් හම්බ වෙනවනේ. ඒකයි. 720p 1080p. මේ මොකද්ද OMG. මොකද්ද වෙලා තියෙන්නේ? මචං. තාම ෂොට් එකකටද? පිටිපාර පං සූප්පල කන්න ඕනේ ගුලිය දෙපාරට හපලා ගිලින ඉතින් එහෙම ඕන තරම් ඉන්නවනේ බං අපිට දන්නේ නැහැ අපි පොලකුවා මේක කාලා නැහැ කන කෙනෙක් ඉන්නවනේ අනික කමෙන්ට් එකක් දාන්න කොහොමද කන්නේ කියලා හරිද මේ ඉතින් ඒක නෙමෙයි මොකද උනේ දැන් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්නෙත් නැහැ හරිද ලයික් කරන්නෙත් නැහැ views වැඩි යන්නෙත් නැහැ මොකද වෙලා තියෙන්නේ මං කැතයිද මං ගඳයිද සුවඳ නැද්ද සුවඳ මන් දැන් කියනවා මොනවා හරි සබන් එක මං පාවිච්චි කරන සබන් එක මාරු කරා තමයි සබන් ගන්න මං සබන් ගන්න නැතුවම ලාන්න මගේ සුවඳ පවුල්ලා නැචරල් සුවඳ කොහොමද තියෙනවා last call මොකද්ද last call මොකද්ද කේස් එක My name is Sunny. Your හරි නම අහනවා සමිත් කියනවා very much. I know. Call your wife. Tell TV I love you. Sure. Yes. हाँ रितु कितना ठीक है कुंजे गले लेके हाँ मेरी गाल सुनो Sunny I am hungry Sunny I am hungry तू यार मेरे दोस्त मन Sunny ओ नहीं कोई नहीं है हटा हटा चलो नहीं मुश्किल ये भी आँख यार ना रितु कोई नहीं है यार ओ एमी और मेरा दिमाग खराब किया यार ओ My wife is killing me. पागल है. Sunny. Oh यार ये तो कोई नहीं है ना. I love you Sunny. नहीं. Sunny. Wallah. අඩෝ මේක කරන්න පුළුවන් හැමිල්ල තඩියට අඩෝ එතනියට මොකද වෙන්නේ දන්නේ නැහැ මගේ පර්ස් එක නැත්නම් සල්ලි විතරයි සල්ලි මකඩේ පර්ස් එකේ පර්ස් එකේ සල්ලි දාන්න ඕනේ නැහැ පර්ස් එක තියාගෙන කොළ පුරවලා කලින් බොම්බ ගන්න නැත්නම් පුකමදි නම් එහෙම පර්ස් එක තියාගෙන පුළුවන් ගහනවාද කිව්වේ උඹලා හිතෙන්නේ මොනවද ඇගේ නූල් පොටක්වත් නැතුව නිදාගෙන ඉන්නකොට ගෙදරට හොරෙක් පැන්නාම හොරගම් කරනවා ගහනවා එක්ක ගාලා හොරගම් කරනවා excuse me
ගහනවද කිව්වේ? කවුරු සයිබර් කඩේට ගියාම මුදලාලිගේ තාත්තා මුදලාලි. මෙසේජ් කරනවත් කවුරුත් නැතුව කාලකන්ණී හුදකලා ජීවිතයක් ගත. මෙසේජ් කරන්න කවුරුත් නැහැ කියලා කාලකන්ණී හුදකලා ජීවිතයක් ගත කරන්න වැඩක් කරපන්. මෙසේජ් කරන්නද මේකට ඇවිල්ලා ඉන්නේ නෑනේ. No! iPhone is best කියලා කට්ටිය කෑ ගන්නවා. Samsung is best කියලා තව කට්ටියක් කෑ ගන්නවා. මේක ඉතින් කෝල් ගන්න බෑනේ මම මෝඩ පෝස්ට් ගන්න යන්නේ. මොකටද මේ? අර ඒ සින්දු යන්නේ ඕකනේ. මට මතකයි. ඇල්බර්ට් අයින්ස්ටයින් සද්දයක් ඉස්කෝලේ ගිහලා නැතුවද? No school for 2 weeks. කවුරුත් අයින්ස්ටයින් වසා මරුනේ. Nice. බලන් ගියා විශ්වවිද්‍යාලවල තරම් චරිත ලොවෙත් නෑනේ. ඒකනේ බා. සිරාඩයල් ඉන්නේ. ඔඩෝ. ඕ. කැප්ෂන් එක. ඔඩෝ. වේදන ඕ මතක් ඉදින් පිස්සු ඇදලා හරි අමාරුයි බං වුණාම අම්මෝ ටෙන්ෂන් කරලා තියෙන කොල්ලෝ සෑහෙන මේ තියෙන කමෙන්ට් කොට මේ අම්මෝ හිරවැටලා ගියා. ඔඩෝ ඇති. ඇට සම්බා සිරාවට වා කලිසම් පහත් කරන්ද මූ ගිහින්. අඩෝ උනේ කලිසම් කොටුවක් පැල්ල ගෙදර යන ගමන් දුන්නේ. බිජ්ජ කලුම කලුම ඒ දය වෙන්න එන්නකෝ කිය බිජ්ජ කලුම කලුයි මයි වැදිලා බලන්නකෝ අම්මේ තාම 21යි. අපේ මුනේ දැලිගම අපි පාලෙන් කරන්නේ. ඔව් ඒ කාලේ මචං මැච් එක කලින් ගාගෙන දැන් මොකක් හරි වුණාම බේරෙන්නේ නැහැ. ඇයි යකෝ. බොරු පොස් එක. දෙයට මම ඕට්ස් වගේ දේවල් කන්නේ. එතනින් නතර කරේ මම රුවන්වැලි සෑය වගේ බත් එක කාගෙද දන්නේ නැහැ එතකොට. ඊට පස්සේ කොහොම හරි අම්මා පේන්නේ නැහැ අම්මා. කමන්නේ හොඳයි. ඔය ගල් පැලනේ වට. උයලා ඉවර වුණාට පස්සේ මම මුළු ගෙදරම අස් කරලා අග ඉඳන් මුලට යනකම් මුළු ගෙදරම පල්ලෙහාට තට්ටු උඩ තට්ටු එළිය අර පැත්තෙන් එළිය පල්ලෙහා මිදුල ඔක්කොම මම අතු ගන්නවා. මම ඒකට මට හිතන්නේ මම සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් විතර ගන්නවා මම අතු ගන්න. අම්මා ඔය බලන්න ගන්න නෙවෙයි ඔබට අතු ගන්න කියන්න පැය 3ක් විතර යනවා. තාතු ගානවා තව මට කියන්න බැරුණා මම නැගිට ගමන් බුදුන් වඳිනවා. ඇත්තටම මම බුදුන් What? Bro, what are you talking about, man? බුදුන් බැද බුදුන් ගැන බොරුන කියන්න එපා යකෝ. හරියාත්මක තුවා බොරු කියපු නැති. ඇත්තටම මේ සමහර දවසට ඉතින් මට මිස් වෙනවා. ඒ කියන්නේ ඩේරි මට එක් කරන්න බැරි වෙනවා. මොකද වැඩ වැඩිනේ උදේට මට ඒකලා අම්මා නැගිටිද්දි මං උයලා ඉවරයි. මම අම්මගේ බිස්නස් වැඩවලට උදව් කරනවා. ඒ කියන්නේ මම මේ අයිස් පැකට් ගිහින් දෙනවා. මෙයාට ඕන බඩු ගෙනත් දෙනවා. ඒවා මං කරනවා. හරිද? මම මෙයාගේ බිස්නස් වැඩවලට මාරු විදිහට ඇත්තටම මම හිතන්නේ මෙයා මට පඩියක් ගෙවලා ගන්න ඕන මම ඒක. ඒ තරමට ඒක මාරු ඈ සුපිරි. මාරු ඒ කියන්නේ මාරුම කන්ටෙන්ට් එක. කාවින්දි අයිස්ක්‍රීම් වලට ආසයි කිව්වම කපකදෝනි මාව. හපලා කීතු වෙන්න කාපන්දෝනි කාපා. iPhone 11 Pro 256 no error brand new condition battery health 90 price LKR 90,000 boys for special මොකද්ද leave ජාතික මාතර කිවිසා අතවලු කොල්ලෝ යමුතු අම්මෝ VIP කවලෝ කියලා යුත්තිනවා ඒ VIP එකේ මොනවද නැ තියෙන්නේ ගන්නවන සුපිරියා නෑ ඒකේ පැකේජ් එකම තියෙනවනේ මරු ගොඩක් වටනු ගන්නව ඇත්තම ලාභය ගන්න පියලිකලාපේ කියලා එහෙම කියනව නෙවෙයි ආයෙ පොළොන්නරුවට මොකද්ද ආයෙ වරෙන්ක බලන්න පොළොන්නරුවට පියලිකලාපේ ආවෙන වහිනෝනේ කියන්නේ අපලා කියපු එකෙක් හරි ඉන්නවනම් Facebook post එකක් දාලා සමාව ගන්නilla ආයි කියන්නේ නැහැ කියලා හරිද සුරා මේරය නම් මජ්ජපමා උඹ පුහුල නම් මම කච්චු තමයි වැඩිපුර රඟන්නේ පොඩි ඇච්ච තමා තොපි චණ්ඩි තම්ප කිරිත්තු තමා මොකද name is Steve Jobs age 29 1984 net worth එක 2005 net worth එක 5 billion Hello Shaibashi 13 2014 net worth එක බිඳුවයි 24යි අම්මඩිලෝ සිරාව මරුණේවා ආමි ෆෝන් කුඩු කරපු ආ ඉතින් තවන්ට සල්ලි තියනවා නම් තාම ෆෝන් කුඩු කරාම හොදනේ බා really
අනේ මන්ද මේ පවුල් ජීවිතේ තිත් වෙලා පොඩි එකා එහෙන් රීලකු කවුදල්ද අකිල ඒකනම් මාර ක්‍රියේටිව් කේස් එකක් මචං. කතාද බඳලා ගැහැඩි පායලා නෙවෙයි. බඳලා ළමයි පායලත් නෙවෙයි. පවුල් ජීවිතේ තිත් වෙලා තියෙන පොඩි එකා ගූරීලා විත්තිය ගන්න ඉන්නවා. Campus America teach a man to live a top class life with genuine quality. හැබැයි ගුණාංග සහිත උසස් පන්තියේ ජීවිතයක් ගත කිරීමට මිනිසෙකුට ගන්න ලංකාව. ට්‍රැක් එක කියලා ටක් දෙනවා ආයේ ඉතින් බුලත් හපයක් උනක් ගහනවා අවුට් වුණාම කැම්පස් හිටියේ කියලා පිටේ ගහන සිද්ධ වෙනවා රස්න. දැන් ධාර්මයේ බද්දු වුණාට පොඩි කාලේ මගේ යාළුවෝ ටික. අප සියලු දෙනාම අරක්කු බීඩි සුරුට්ටු සිගරට් යනාදී කිසිම දෙයක් නොබන බවද අප දන්නා කියන සියලු දෙනාටමද ඒවා පිළිබඳව දැනුමක් ලබා දී එයින් මුදවන බවටද Put your legs on my shoulder. Jaka bong. He me. එහෙම නෑ හරිද? ඒ කෙට්ටුක ජුණ්ඩ සයිස් මම දැකලා තියෙනවනේ. බොරා ඔය නිකන් හිටෝ ඒ කෙට්ටු යාළුවගේ ජුණ්ඩ පොඩ්ඩක් මොනවද ලයින් එක කරලා බලන්න. ඒ කෙට්ටු යාළුවගේ ජුණ්ඩ සයිස්. ඕ. දන්න ටික පෝස්ට් එකක් කරලා කවුද හදලා තියෙන්නේ? පුබුදු විසාන් තමයි ෂෙයා කළේ. පුබුදු විසාන් කියලා කියන අපේ ගෲප් එකේ ක්‍රියාකාරී සමාජිකේ. ධාතු වැඩෝ. හරි. ඩයල් පයින්නවා. Dili. Pukul pa nga. Apor kaya kuding pa yun. Dili ka mo kuhan sa akong likod mo. Mana ka ba mo? Mukha to wala ka na? Mura na kag nilukso diri. Kaya na bang ko? Ya, parakuy ako. Sige. Let's go. හරියට විතරක් කරන්න පුරුදු වෙන්න එපා. අඩෝ පාරවඩ කරන්න අයියෝ. කද්දේ කරේ? මරු බඩු ඉන්නවා. එයා එක්ක පරිදූපත ගිහින් තියනවා නම් එයා පුක තමයි උතරමට සදාකාලිකුණ නම් මාරම උලක් එන්නේ. කරන්ට් එක දුන්නේ නේද? ඈ කරන්ට් එක දුන්නේ? 你屎尿多，刚出门，你看，我真服。 උඩ තුරු කරන්ට් එක දුන්නම මරවත් දන්නේ නැහැ බං. ආතල්ලයක් නෙමෙයි මචං හරිද? නොකන හුණා සාසා වේරංග අම්මට සිට කිසිම කෑමක් නොගෙන ජීවත් වෙන හුණෙක් ගැන ඔකපතන විද්‍යාලයේ සාසා වේරංග මල්ලි ලියපු අලුත්ම පොත අම්මට අර සිරාවට කෑමක් ගන්න නැතුව ඒ කියවන්න ඕන ඒගොල්ලෝ හැමෝම කියවන්නේ ඒක හරිද? Are you stupid or something? පතරේ දක්ෂ තුනලුවා. Who's it? අඩෝ දීක්ෂවක ඇටේ තලන්න ඕන. අම්මයි තාත්තයි තරම් ඔයා ගැන හොයන කවුරුවත් නැහැ. ගම මිනිස්සු. අන්න ඒක. මම කැමති නෑ ඔයගොල්ලෝ දියුණු වෙලා කාලා බීලා වාහනයක් අරගෙන හොඳට ගෙවල් දරවල් හදලා එහෙම ජීවත් වෙනවට දකින්න මම කැමති නෑ. අපේ ඇඟවල් පිච්චෙන. ඇහි කට උල් කරනවා කියනවා. හරිද? ඒක සමහරලාට නිකම් කබරෙත් යනවා ඒක මතක් වෙද්දී. හරිද? නිින්ද යන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ එහෙම ඉස්සෙපා ඔයගොල්ලෝ නිකන් ෂේප් එකේ කාලා බීලා ඉන්න. එහෙම කොයිලාකවත් දියුණු වෙලා එහෙම සීන් දාන්න එපා. ඔය ඉන්න වගේ ෂේප් එකේ ඉන්න ඕන. ඒකින්ද එහෙම ඉන්න එපා පිච්චෙනවා වගේ. අපේ කකුල්ෙන් පන්න තියෙනවා. මයිල් කෙලින් එනවා. ඒකින්ද කවුරුත් එහෙම දියුණු වෙලා ඉන්න දන්න එපා. හරිනේ? තේරුණානේ? එහෙම කවුරුත් එහෙම දියුණු වෙන්න දකලන්න එපාන්නේ. හාන්න කුඹුරක් සෙට් වුණාම මේක මල් හිටවන්න හදන්න එපා හලෝ. කුඹුරු කියන්නේ මල් හිටවන්නේ නේ. මමත් බුද්දෙක් සමානේ යාළු මං හිතන්නේ කන්න දෙකම වගා කරන කුඹුරක් තියෙනවා කියන්නේ ඉතින් හොඳ ව්‍යාපාරයක් ඉතින් මේ වෙලාවේ බිස්නස් එකක් විදිහට ගන්න. කන්න දෙයක් කියන්නේ ඇහෙනවද කන්න දෙයක් කියන්නේ හොඳ ගානක් හොයන්න පුළුවන්. නේද කන්න දෙයක් කියන්නේ. බයික් එකක් තිබුණා නම් දන්සල් අදින්න තිබ්බා. දන්සල් සීසන් එකට එන්නේ ඕනේ. දන්සල් ඈ? මට කියන්න මොකද? අපි දන්සලක් දෙන්න ඉඳගෙන බත් දන්සලක් කන්නේ. ඔව් ඒකේ ෆොටෝ ටිකක් දාන්නම් ඒක දුන්නොත් ඒවා අපි දෙන්න තමයි හිතන් ඉන්නේ. හොඳ ළමයිට ආදර සබත්තා නැහැ හරියට මම වගේ. හරි thank you. දවසකට මටත් කෙනෙක් ආදරේ කරා. ඒ ට්‍රැක් කාරයෙක්ට මොකා ආදරේ? වෙල්කම් යාළුවනේ. කම් යාළුවනේ. වෙල්කම්. පහුගිය සති කිහිපය තුල අපිට වාර්තා වුණා හොරණ ප්‍රදේශයේ UFO එකක් සම්බන්ධ පොතක් සහ මාවනැල්ල ප්‍රදේශයේ සෙනමෝෆ් වර්ගයේ පිටසක්වල ජීවියෙක් බල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදීමේ පොතක්. ඉතින් අදත් තවත් කෙනෙක් මාත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඔහුගේ රහස්‍යභාවය සුරගීම සඳහා මම ඔහුගේ නම මෙතනදී කියන්නේ නැහැ. හොඳයි. අපි එහෙනම් බලමු. මෙයාගේ කතාව මොකක්ද කියලා. මේක මගේ අවසාන පණිවිඩය වෙන්න පුළුවන්. මොකද මම ඒලියන්ස්ලා ගැන වන්නේ ඉස්සරින් දන්නේ නෙවෙයි. මේක තමයි මට සෙට් වුණු ෂොකින් මත් දෙකක්. මේක අහුනේ කඹුරුගම හරියනේ.
ක්ලාස් ඉවර වෙලා ඉච්ච නිසා මම බස් එකක් යනකම් ඉන්න නැතුව පයින් පිටත් වුණා. ලයිට් මොකුත් තිබ්බේ නෑ. ෆෝන් එකේ ෆ්ලෑෂ් එක පිටින් ගා. එක පාර ඇස් දෙක නිලංකාර වෙලා යන ලයිට් එකක් වැදුනා. මම ෂුවර් එකටම හිතුවේ වැගනාර් කාරයෙක් කියලා. මට එක පාර ඔළුව කැක්කුවා. මං ඇස්සරෙද්දි හිටියේ බිම. ඒත් එක්කම මම දැක්කා නිකන් අලු පාටට හුරු අඩි 4ක විතර සතෙක්. මේ තියෙන්නේ මගේ ෆෝන් එකේ රෙකෝඩ් වෙලා තිබ්බ ඔඩියෝ ක්ලිප් එකක්. පොර ටික ටික ළඟට ආවා. මගේ කකුල් දෙක පණ නැති වෙලා තිබ්බේ. උගෙන් එන අමුතු ගස් කඳක් ආවේ. මේ මං එවන ෆෝන් එකේ සරාන වෙච්ච ෆොටෝ එක ටික වෙලා බුම් ආයි ඇස් දෙක නිලංකාර වුණා. මට හිමීට දැනුණා මගේ බෙල්ට් එක ගැලවෙනවා. ඒත් එක්කම එකපාරම ඩාංගල සද්දයක් ආවා. මම මුළු කට්ටක් කුඩු වෙලා ඉන්න වගේ සද්දයක්. මම අලුස්සල බැලුවා. බලද්දි ගමේ 3 දෙනෙක් තව බල්ලෙක් එක්ක ඇවිත් හිටියා. උන් අර සතාට පන්න ගැහුවා. බල්ලට නෙවෙයි අර කැත සතාට. මිනිස්සු මන් දිහා බලලා කිව්වා තව ටිකකින් ඉවරයි. පොඳ ගන්නෑ ගෙහුණන් කියලා. පොද ගන්නෑ. පස්සට හරියට සිහිය ආවම ඒ ගමේ අය මට කිව්වේ ඒ අයගේ මිත්‍යා විශ්වාසයක් කියලා. පොඳ ගන්නෑ. රැට පාර යන කොල්ලොන්ගේ ඇටේ ගලවලා කටේ දාගන්නවා කියලා. මේ යකා නැත්තම් පිටසක් වලේ ආයි මතුවේද? දැන් ඊළඟ ගොදුර කවුරු වෙන්න පුළුවන්ද? ඒක මාරුවේ අන්තර ගන්න පුළුවන් මට්ට වෙන් තියෙනවා හොඳයි. ලින්දට වඩා හොඳ ජීවිතයක් එළියේ තියෙන බව ගෙම්බෝ දැනගත්ත ඒ දවස. ගෙම්බෝද? අපි ගෙම්බෝ. ගෙම්බෝ ස්ටක් වෙලා මචං. හිමිච්ච වගේ ඉඳගෙන කරන්න හැකි ඔක්කොම උපාඩයට කරනවා. ඔය වගේ අටපැට්ටෝ ඉන්නවා මුලත් එක්කත් ඇති අපිත් එක්කත් ඉන්නවා. ඒ කියන්නේ ඌ නිකන් කුණුවarp දන්නේ නැහැ වගේ ඉන්නේ බං. සමහරට දැන් අපිට දැක්කා මං හිතන්නේ ඌ අඩෝ කියලාවත් කියන්නේ නැහැ. ඒවට ඉතින් දසම තියා. සංගමනු සේ මාහද සැඟවීලා හේ කොහෙදෝ යන්නේ මෙසේ හද බැඳි ආදරේ තනිවීලා ඒ මරු ඒක ආතල්ල වට ඉංග්‍රීසි සින්දු විතරයි අහන්න මචං කිව්ව පොෂ්යාලුව පාටි ඩීජේ කරන්න ආපු එකාට කුම්නු හම්බ්‍රෙඩ් වෙනවා චෝදා ආතල් සින්දුල දැක්කෝ නෑ මචං මම බිව්ව වෙලාවට අහන්න මේවා නැති වෙලාවට අහන්න ඉංග්‍රීසි චොල්ලි එහෙම වෙන්නත් පුළුවන් ඈ මලගෙදරක ඕමි ගහන්න ගිහින් ඒ ගැන දන්නේ නැති මාවත් අරන් බෙදෙන එක තුරුම්පු කියපන් කියලා කිව්වා මම තුරුම්පු ඊ මමත් ඕමි ගහන්න දන්නේ නැහැ ඕමි කිව්වා මතක් නෑ හරි ස්ටෝරි ටයිම් ආච්චිගේ තියලා අවුරුදු ගාණක් කියලා මම පොඩි කාලේ නැති උනේ අපේ අයියලා දෙන්නෙක් හිටියා එයා දැන් නම් සෙන්ට්‍රල් බැංක් එකට අපි ඔක්කොම 4 දෙනෙක් හිටියා සෙන්ට්‍රල් බැංක් එකේ අයියේ අනිත් අයියයි මමයි තව ඔක්කොම 4 දෙනෙක් ඉන්නෝනේ මමයි අපේ අනිත් අයියටයි මුන් දැන් රෑ 12ට විතර ඕමි ගහන සෙට්ලා ඕමි ගහන කියලා දෙන්න කියන්නේ ගහනවා ඉතින් ගහන දැන් මේ වැරදි දැන් කී පැහැදිලි කරේ මේව තමයි තුරුම්බු කොහොම කී ඊට පස්සේ මේ උදේ කොහොමද 4:00 5 විතර වෙනකන් වැඩේ ගියා ඒ කියන්නේ මේ හරියට ගහන්න අපි ඉගෙන ගන්නවා හරි දැන් මේක මතකත් නෑ මේ කොළවත තියනවා අර කචල් එක නේ ගල්පැති වටයක් දාලා නාල කරලා ආයේ 8:09 විතර වෙද්දි සෙට් එකමු කියලා නාල කරලා ආවේ ඊටයි ඊට ඕමියක් ගහපු කියලා කිව්වා අර සෙන්ට්‍රල් බැංක් එකේ අයියා පස්සේ ගහන්න ගත්තා පස්සේ මම මතක නෑ කියනවා ආයෙත් අර වගේ මතක නෑ මුකුත් මතක නෑ ඊට මොකද්ද කරේ මේ එදා ඉඳන් තාවත් ඕමි ආන්න බෑ මට බුර්රන් ආන්න මං ගැන දන්නේ නැහැ කමෙන්ට් කරන්න අරුණත් බෑ අපි දෙන්න නම් බෑ මම ගෝම සිද්ධියේ මතකද සුන්දර පාසල් අතීතේ නෑ මතක නෑ ගැත සෙට් නෑ මෝඩයි මෝඩ ගෑම් මේ අවුරුද්දේ ආතල්ම මැරතන් එක අඩෝ ඒක බලමු හරි දුවනවා කට්ටිය දුවනවා ආතල් මේ පොඩිද තරගකාරයෙක්ද ඔබ තරවක් කරන ඩයල් එක දුවන්නේ අඩෝ මරුවා සම්පුරුෂයා අතින් තේ එකක් හදාගත්තොත් ඒ ගැහැණි නිරේ උපදින තෝපල්නි කාන්තාව කොහේ වුණත් මිනිහනම් නිරේ වගේ තමයි ජෝතිරිදිතු වගේ ලයිෆ් පාර්ට්නර් මොන වගේ කෙනෙක්ද කියලා හොම චයිල්ඩිෂ් ටෝක්ටිව් ප්ලේෆුල්
අම්මට සිරි සර්ප්‍රයිස් සීන් යන්නේ. අඩෝ දැන් කොහොමත් මචං වෙඩින් ගන්න කලින් බ්‍රයිට් ටු බී කියලා එකක් ගන්න. සර්ප්‍රයිස් එක ගන්න. ඊට පස්සේ ආයේ ලිවින් ටුගෙදර් ටික දවසක් ඊට පස්සේ ආයේ තව පොඩ්ඩක් කලින් නිකන් වෙඩින් රිහර්සල් එකක් කියලා වගේ නිකන් කලින් පොඩ්ඩක් පැන්දලා බලන්න. රෙජිස්ට්‍රේෂන් එක ගන්න. ඊට පස්සේ ආයේ වෙඩින් එක ගන්න. ඊට පස්සේ වෙඩින් එක අරගෙන ආයේ ටික දවසකින් පිටරට ගිහිල්ලත් ගන්න. එහෙම තමයි වෙනස් වෙයි. අම්මට අඩෝ ඒක වරුව ඔවුනික පුපුරනොද බං අර ඒකෙනෙක මොක්කර වෙනනේ කාටවත් එක්ක ගාලන්න නැහැ නේද අදාළ වැඩි වුණාට පයිලට් සල්ලි වලට ගත්ත එහෙම මුගුරුම් කට්ටම් බයි bye have a great time ඉතින් කොල්ලෙක් ආදරෙන් කතා කරලා මම උඩ ඔයා කැමතිද? ආසයි එතක මං කෝටි කැලි කනවා දී ආසයි ගන්නේ මේ වගේ ඉල්ලන් කෑම ජීවිතේට වෙලා නැහැ. අම්මේ. වැටෙන්නත් යනවා. දුප්පත් පැලක හිටියත් හදවත පිරිසිදු නම් ප්‍රශ්නයක් නෑනේ. තරමක් කැඩෙන්න යනවා ඒක කියනකොට. අනේ අම්මේ තරම කැඩෙන්න යනවා. මොකද ඒ කොමඩි වලට ගන්න කොමඩි නෑ මචං රෙස්ලින් නා රෙස්ලින් පැටියෝ කොහොමද මොකද්ද මම මෙච්චර චැන්ට්‍රෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට. තෝ තමයි මුලින්ම වහිනෝ මේක මස්ත දාල්ද කරේ අවුරුදු දෙකක පොඩි බබෙක් තමයි මේ සින්දිය කියලා දුන්නේ. ඔයාලගේ කකුලේ චූටි ඇඟිල්ල හැමතැනම වදිනවනම් මෙන්න මේක තමයි කරන්නේ හොඳම විසඳුම. මම දාන්න දෙන්නේ සිලිප් අනිත් පැත්තට. හොඳ අදහසක්. thank you brother thank you. මට කරනවා උන්ට වෙද්දි මගේ මුන්ට මේ පේන්න ඕන. ඔව් ඒක හරි. ඒක අපි හැමෝටම කියන්න ඕනේ මේක ස්ක්‍රිප්ට් රෙකෝඩ් කරගන්න ඕනේ. අපි ඇත්තටම කැමති නැහැ. ඔයාලට හරියනවා. හරිද? මොකද ඔයාලට හරියද්දි අපේ ඇහැ කටු උල් කරන්න. අපි කැමති නැහැ ඒගොල්ලෝ වාහනයක් අරගෙන කාලා බීලා ලොකු ගයක් හදලා පුල් චිල්ල ගිනනට කැමති නැහැ. අපිට නිකන් මේ කලන්තේ වගේ හැදෙනවා. මේක හරිම සරලයි. උඹලා වසර 40ක් පරණයි. උඹලා ඉතුරු කළේ අවසානයේ නවක වදයයි. අභිෂිබ කිව්වේ නම් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලයයි. උඹලා මග සලකුණු කළේ ධර්මපාලි අමාලි මරලයි. රෙස්පෙක්ට් ඩ්‍රිල් ටීම් වෙස්නාහිර මානසික. ඉතින් යාළුවනේ එහෙනම් අලුත් වීඩියෝකින් මම එන්නම්. මම දන්නේ මේ වීඩියෝ කවද වැටේද කියලා කොහොමද ඉක්කන්න වැටේ. හරිද අලුත් වීඩියෝ එනකම් ඔයාලට පුළුවන් මගේ පරණ වීඩියෝස් ටික බලන්න. මේකට කමෙන්ට්ස් එකෙන් බලලා තමයි මම අලුත් වීඩියෝක් ගෙන්නන්නේ. තමයි කම්මැලි. මේක ලයික් 10000ක් වේගෙන් ආවොත් මම ඊළඟ වීඩියෝ එක ස්පීඩ්ව දාන. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒක කරන්න ඕන. මම බලාගෙන ඉන්න ඔයගොල්ලෝ ඒක කරනකම්. හරි. නැත්නම් ඊළඟ වීඩියෝ එක දාන්න. එහෙනම් අලුත් වීඩියෝ සෙට් කරගන්න ජය වේවා.